ඇත්තටම අවුරුදු මිලියන 66කට කලින් යෝධ අභ්‍යවකාශ පර්වතයක් අපේ ග්‍රහලෝකයට වැදිලා ඩයිනෝසරයන් විනාශ කළාද? ඔයා ඉපදුනේ 1980ට පස්සේ නම් ඔය අනිවාර්යයෙන්ම ඩයිනෝසරයන් මැරුවේ උල්කාපාතයක් කියන කතාව අහලා ඇති. නමුත් 1980ට කලින් ඩයිනෝසරයන් වඳ වී යෑම ගැන විද්‍යාඥයන්ට තිබ්බේ විශාල ප්‍රහෙලිකාවක්. දැලඹු ඕදුරකක ඉඳලා ඝනකම් බිත්තර කටු ඒ වගේම විෂ සහිත ශාක මතුවීම වගේ පිස්සු කතා විවිධ උපකල්පන මේකට එන්න ගත්තා. ඉතින් විද්‍යාඥයන් මේ සියලුම උපකල්පන වලින් ස්වභාවික ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ සිදුවීම් වලින් එකක් පිළිබඳ අපේ වර්තමාන අවබෝධයට ආවේ කොහොමද? මේක සොයාගත්තේ බොහොම විද්‍යාත්මකව. මේ සියල්ල ආරම්භ වෙන්නේ පෘථුවේ වැළලිච්ච දුර්ලභ ලෝහයක දුහුවිලි කොටස් හොයාගන්නවත් එක්ක. මේක අපිව අතීතයට අරන් යනවා විතරක් නෙමෙයි, ගැඹුරු අවකාශයටත් අරන් ගියා. ඒ අනුව අපි දැනගත්තා අපේ ග්‍රහලෝකයේ ජීවය හැඩගස්වන්නේ යම් පිටසක්වල මැදිහත් වීමකින් කියලා. සරලවම පිටසක් වලින් ආපු උල්කාපාතයක් තමයි මේ හැම දෙම කළේ. ඩයිනෝසරයන් බොහොම හොඳට පෘථිවියේ ජීවත් වුණා. එකපාරම ආපු උල්කාපාතයක් ඒගොල්ලන්ගේ යුගය විනාශ කළා. ඊට පස්සේ ආවා ශීරපායන්ගේ යුගය. එයාලා ටික ටික පරිණාමය වෙලා අවසානයේ මිනිසා නිර්මාණය වෙනවා. ඉතින් නිකන් හිතන්න ටික්ටාලික්ව අමතක කළත් එදා ඒක ආවේ නැත්තම් අද විභාගවලට පාඩම් කරන්න ඕනෙත් නැහැ. 19 වන සහ 20 වන සේවස් පුරාවට ක්‍රොටේසිස් යුගයේ අවසානයේ කුරුළු නොවන ඩයිනෝසරයන් අතුරුදහන් වුණේ ඇයි කියලා පැහැදිලි කරන්න විද්‍යාඥයන් විවාද කළා. මේ සිදුවීම උරගයන්ගේ යුගයේ අවසානයේ සහ ශීරපායි යුගයේ උදාව සනිටුවන් කරනවා. නූතන ලෝකේ හැඩගස්වපු තීරණාත්මක පරිණාමී හැරවුම් ලක්ෂයක් තමයි මේ සිද්ධ වෙච්ච දේ. ඩයිනෝසරයන් වසර මිලියන 200කට ආසන්න කාලයක් අපේ පෘථිවිය පාලනය කළා. පස්සේ භූවිද්‍යාත්මකව ඇසිපිය හෙළන සැනින් එයාලා අතුරුදහන් වුණා. එයාලගේ පොසිල වාර්තාව හදිස්සියම නතර වෙනවා. පැහැදිලිවම හදිසි දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට තේරෙන්න ගත්තා. ගොඩක් උපකල්පන යෝජනා වුණා. සමහරක් උපකල්පන ඉතාමත්ම සාධාරණ හේතු නිසා තමයි ආවේ. දැවැන්ත ගිනිකඳු පිපිරීම්, දේශගුණය, ඒ වගේම වායුගෝලය සහ මුහුදු මට්ටමේ වේගවත් මාරුවීම් නිසා මේක සිද්ධ වුණා කියලා පිරිසක් කියන්න ගත්තා. අනිත් ඒවා ටිකක් අමුතු ඒවා. අපිට ආසන්නව වුණු සුපර්නෝවා පිපිරීමක්. මාරාන්තික ඩයිනෝසර් වසංගතයක්. කුඩා ශීරපයින් සියල්ලම ඩයිනෝසර් බිත්තර කෑවා. සියලු ශාක පරිභෝජනය කරන දැලඹුවන්ගේ වසංගතයක් හෝ ඩයිනෝසරයන්ට විෂ සහිත සපුෂ්ප ශාක නිසා මේක වුණා කියලත් එක එක දේවල් පිනිස්සු කියන්න ගත්තා. මේ අතර තවත් කට්ටියක් කියන්න ගත්තා ඩයිනෝසරයන් සංසර්ගය නවත්තපු නිසා මේක වුණා කියලා. ඉතින් මේ වගේ අදහස් යෝජනා වෙද්දී යෝධ ග්‍රහකයක් වැටිලා මේක වුණා කියලා අපි හරියටම දැනගත්තේ කොහොමද? දැන් වට තේරෙනවා ඇති අපි මේ වගේ දෙයකින් මේ වගේ උල්කාපාතක කතාවකට එන්න යම් සාධනීය හේතු හොයාගෙන තියෙනවා කියලා. මේ උල්කාපාත ගැටීම ඇත්තක් කියලා පිළිගන්න අපිට සාක්ෂි තියෙනවා. 1980 දී මුලින්ම මේකට සාක්ෂි ඉදිරිපත් වෙනවා. මේ ගැන පත්‍රිකා දෙකක් ඉදිරිපත් වෙනවා. පළවෙනි එක තමයි තාත්තෙකුයි පුතෙකුයි කණ්ඩායමක් හදාගෙන වෙච්ච ලුයිස් සහ වෝල්ට් අල්වරෙස් ඉදිරිපත් කරන දේ. මේ භූවිද්‍යාඥයෙක් වෙච්ච වෝල්ට් KPG මහා වඳවියෑමේ සිදුවීමට අයත් උතුරු ඉතාලියේ පාෂාණ ස්තර අධ්‍යයනය කළා. නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥයෙක් වෙච්ච ලුයිස් එක්ක එයා පෘථිවිය අතිශයින්ම දුර්ලභ නමුත් උල්කාපාතවල බහුලව දකින්න ලැබෙන ලෝකයක් වෙච්ච ඉරිඩියම් උල්පතක් හොයාගන්නවා. මේ ඉරිඩියම් උල්පත ඉතාලිය, ඩෙන්මාර්කය සහ නවසීලන්තයේ පුරාම පැතිරිච්ච ස්තර වලින් අපිට හම්බෙනවා. හැබැයි සාමාන්‍ය සාන්ද්‍රණය වගේ 20 ගුණයක් මෙතන තිබ්බා. ලන්දේසි භූවිද්‍යාඥ ජෑන් සමිට්ගේ නායකත්වයෙන් ලියපු දෙවන පත්‍රිකාව ස්පාඤ්ඤෙත් මේ හා සමාන ඉරිඩියම් මුල්පතක් වාර්තා කරනවා. ලෝකේ පුරාම ව්‍යාප්ත සාක්ෂි වලින් එක ප්‍රධාන හේතුවක් පෙන්වලා දුන්නා. අභ්‍යවකාශ පර්වතයක් පෘථිවියේ ගැටීම ඉරිඩියම් තුනී ස්තරයක් පැතිරලා ගියා. සුපර්නෝවා වගේ පැහැදිලි කිරීම අපිට බැහැර කරන්න වෙන්නේ ප්ලුටෝනියම් වගේ මූලද්‍රව්‍ය අපිට හොයාගන්න තිබ්බේ නැති නිසා. ඒ නිසා සුපර්නෝවා කතාව අපිට කුණු කූඩට දාන්න සිද්ධ වෙනවා. 1980න් පස්සේ තවත් ඉස්සරහට ගියාම අපිට තවත් ඉඟි ලැබෙනවා. මොන්ටානාවල තියෙන ඇතැම් පාෂාණ ස්තර
අධික පීඩනයට සහ උෂ්ණත්වයට නිරාවරණය වීම පෙන්නුම් කරන්න ප්‍රධාන සාක්ෂි තියෙනවා. ඒත් ගොඩක් විද්‍යාඥයන් තාමත් ග්‍රහක උපකල්පනය ගැන හිතලවත් තිබ්බේ නැහැ. හේතුව ඒ වගේ දැවැන්ත බලපෑමක ආවාටයක් හෝ කැලලක්වත් අපිට පෘථිවියේ හොයාගන්න නැහැ. ඉන්දියාවේ ඩෙකාන් ට්‍රැප්ස් වගේ දැවැන්ත ගිනි කඳු මේකට හේතුවක් වෙන්නේ නැති කියලා එයාලා ඒ කාලේ සැක කළා. 1991 දී යුකටන් අර්ධද්වීපයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 180ක් පමණ පළලින් යුත් දැවැන්ත ජලයේ යටින් තියෙන ආවාටයක් සොයා ගැනීමත් එක්ක මේ පර්යේෂණය ඉස්සරහටම ගියා. ක්‍රිටේසිස් යුගයේ අවසානයේ දක්වා තිබෙන මේ ආවාටය ඩයිනෝසරයන් මරා දැමීමට හේතු වෙච්ච ග්‍රහකයේ වැටුණු තැන කියලා උපකල්පනයක් එන්න ගත්තා. 2010 වෙද්දී ජාත්‍යන්තර විශේෂඥයන් 41 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් විධිමත් විදියට නිගමනය කළා ග්‍රහක ගැටුමක් නිසා තමයි ඩයිනෝසරයන් වඳ වෙන්නේ කියලා. මේ සොයා ගැනීම දශක ගණනාවකට පස්සේ මිනිස්සුන්ගේ අවබෝධය එන්න වැඩි කළා. 2019 දී කණ්ඩායමක් උතුරු ඩැකෝඩාවල ටැනිස් අඩවිය පරීක්ෂා කළා. එයාලා එතනදී ඒගොල්ලන්ගේ උපකරණවලට මේ බලපෑමේ ෂණික ප්‍රතිවිපාක ග්‍රහණය කරගන්න සමත් වෙනවා. ටැනිස් වල පොසිල අමුතු තොරතුරු රසක් කෙලි කළා. ගස්සත්තක පැටලුණු කැස්බෑවෙක් එයාලා හොයාගත්තා. ඒක නිසකවම භූකම්පන රැල්ලකින් ගහගෙන ගියපු දෙයක්. කුඩා ශාකභක්ෂක ඩයිනෝසරෙක් වෙච්ච තෙලොසෝරස් බලපෑම සිදු වූ දවසේම මිය ගිහිලා තියෙනවා කියලාත් පැහැදිලි වුණා. උණු පාෂාණ ඒ කාලේ මාළුන්ගේ ශරීරවලත් තැම්පත් වෙලා තියෙනවා. මේ පොසිල විශ්ලේෂණයන් පෙන්눔 කළා උතුරු අර්ධගෝලයේ වසන්ත සමයේදී තමයි මේ ග්‍රහකය අපේ පෘථුවියට වැටලා තියෙන්නේ කියලා. මෑතක් වන තුරුම එක් විශාල ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. පළවෙනි එක තමයි ග්‍රහකය ආවේ කොහෙන්ද? 2024 දී පර්යේෂකයන් KPG මහා වඳවීම සිදු වූ ස්ථානයේ ස්තරවල රුතේනියම් මත්සන් භාවිතා කරමින් මේ ප්‍රහේලිකාව විසඳගත්තා. මේ රසායනික සලකුණු වලින් හෙළි වුණා ඩයිනෝසරයන් මරා දැමූ ග්‍රහකය බ්‍රහස්පති ග්‍රහයාගෙන් ඔබ්බේට පිටත සෞරග්‍රහ මණ්ඩලයෙන් ආපු කාබන් සහිත කොන්ඩ්‍රයිඩ් එකක් කියලා. ඒක පෘථිවියට ළඟා වන සියලුම පාෂාණ වලින් 5%කටත් වඩා අඩු ප්‍රමාණයක තියෙන ඉතාමත්ම දුර්ලභ ග්‍රහකයක්. සාමාන්‍යයෙන් අපේ පැත්තට එන ග්‍රහ වස්තු වලින් බොහොම සුළු ප්‍රමාණයක් තමයි අපේ ලෝකෙට වැටෙන්නේ. ඉතින් ඒ අතර මේ වගේ විශාල ග්‍රහකයක් තිබ්බ එක ඇත්තටම විශේෂ දෙයක්. මේ ග්‍රහකය කිලෝමීටර් බිලියන ගාණක් ඈතින් ආපු පිටසක්වල අමුත්තෙක්. දශක 4ක් ඇතුළත විද්‍යාඥයන් අවිශ්චිතතාවයේ ඉඳලා අසාමාන්‍ය අවබෝධයක් දක්වා මේ ප්‍රශ්නය අරගෙන ගියා. ග්‍රහකය වැටුණා කියලා එයාලා තහවුරු කළා. ඒක ගැටුණු ස්ථානය, ඒක ඩයිනෝසරයන් මරා දැමූ ආකාරය සහ ඒක කුමන ආකාරයේ පාෂාණයක්ද කියලා පවා මේගොල්ලන් හොයාගත්තා. සරල ඉරිඩියම් දුහුවිල්ලක ඉඳලා පොසිල වෙච්ච ඩයිනෝසරයන් දක්වා මේ පර්යේෂණය පුළුල් වුණා. ඉතින් ඒ විදිහට තමයි අපි ඩයිනෝසරයන් වඳවුණු විදිය හරියටම උපකල්පනය කරන්න ඉගෙන ගත්තේ. එදා එහෙම දෙයක් සිද්ධ වුණේ නැත්තම් අද මේ කිසිම දෙයක් නැහැ. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන කියන්නවට අනිවාර්යයෙන්ම අදහසක් ඇති. ඒ හැම දෙයක් ගැනම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකටව subscribe කරලා bell icon එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ආයෙත් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.